සුබ දවසක් හැම දිනටම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දුන් සියලුම දරුදරියන්ගේ ප්‍රතිඵල අපේක්ෂාවන් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළ සඳහා විෂයන් තෝරා ගැනීමේදී දරුවන් වගේම දෙමව්පියෝ ගැටලුකාරී තත්වයකට මුහුණ පානවා. ඉතින් මේ වැඩසටහන අද ඔබට ඒ සඳහා ලොකු පිටුවහලක් වෙන බවට මට විශ්වාසයි. ඉතින් මේ සඳහා අප ආරාධනා කරනු ලැබුවා ප්‍රවීණ විද්‍යා ගුරු, විද්‍යාදේශක, මනෝවිද්‍යා උපදේශක, ඒ වගේම ලේඛකයෙකු වන සමීර රත්නායක මහත්මයාට. ඉතින් ඔහුට අපි ආරාධනා කරමු මෙතනින් එහාට මේ වැඩසටහන සිදු කරගෙන යාමට. ආයිබෝන් අද අපි කතා කරන්නේ විශේෂ මාතෘකාවක්. මේ මාතෘකාව ගොඩක් වැදගත් වෙන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා උසස් පෙළට විෂයන් තෝරා ගැනීමට අපේක්ෂා වෙන්නේ ඉන්න අපේ ආදරණීය දරුදරියන්ට. මේ අවස්ථාවේ ගොඩක් දරුවන්ට තියෙන ගැටලුව තමයි අපි උසස් පෙළට මොකද්ද තෝරාගන්නේ කියන එක. ඒතර මේ තෝරා ගැනීමේදී දෙමාපියන්ගේ බලපෑමෙන්, යාළුවන්ගේ බලපෑමෙන්, ගුරුවරුන්ගේ බලපෑමෙන්, නෑදෑයන්ගේ බලපෑමෙන් විෂයන් තෝරාගන්න යොමු වෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි තමන් තනි තීරණයට විෂයන් තෝරාගන්න කට්ටියකුත් ඉන්නවා. මේ කොහොම වුණත් ඔබ තෝරාගන්න සිදු කළ යුත්තේ, තෝරා ගැනීම කළ යුත්තේ ඔබට වඩාත් හැකියාව තියෙන සහ ඔබ වඩාත් ආශා කරන විෂයන්. ඉතින් මේ තෝරා ගැනීමට උදව්වක් විදිහට අපි අද සාකච්ඡා කරනවා, හඳුන්වා දෙනවා ජපන් ඉකිගායි සංකල්පය. ඒතර මේ ඉකිගායි සංකල්පය බොහෝ විට කතා කරන්නේ Tamanට රැකියාවක් හෝ වෘත්තියක් තෝරා ගැනීමේදී තමයි. නමුත් රැකියාවක් හෝ වෘත්තියකට යන්න නම් අපිට විශ්වවිද්‍යාලයක ගිහිල්ලා එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයක නියත වෙලා ඒ සුදුසුකම් ටික උපයා ගන්න ඕනේ. ඊට කලින් අපි උසස් පෙළට මුහුණ දෙන්න ඕනේ. උසස් පෙළ විෂයන් තමන්ගේ ශාස්ත්‍රයට අදාළ විෂයක් තෝරාගෙන ඒකෙන් ඉහළට යන්න ඕනේ. උසස් පෙළට තමන්ට ගැළපෙන විෂයක් තෝරාගත්තේ නැත්තම් ඒකෙදි තමන්ට අතරමඟදී එපා වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අමාරු වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනදී කතා කරන්නේ මේ ජපන් ඉකිගායි සංකල්පය කොහොමද අපි විෂය මාලාවක් තෝරාගද්දී භාවිතා කරන්න කියලා. හොඳයි, මෙතනින් ඉදිරියට අපි ඒ අදාළ ප්‍රසන්ටේෂන් එකට යමු. උසස් පෙළ විෂය ධාරාවක් තෝරා ගැනීමේ අරමුණ තවදුරටත් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එතනින් Tamanට අවශ්‍ය වෘත්තියකට යන එක, රස්සාවකට යන එක, එහෙම නැත්නම් ව්‍යාපාරයකට පටන් ගන්න එක. ඒතර මේ මොනවා කරත් අන්තිමේදී මේකේ බලාපොරොත්තු වෙන්නේ අපි යම් සේවයක් දීලා ආදායමක් ලැබීම. ඒතර මේ අවස්ථාවේදී අපිට ඊටම වැදගත් සංකල්පයක් තියෙනවා මේ ඉකිගායි සංකල්පය. එහෙම නැත්නම් මේ ජීවත් වීමේ හේතුව. ඉකි කියන්නේ ජීවිතය, ගයි කියන්නේ වටිනාකම. ඒතකොට ජීවත් වීමේ හේතුව ජීවිතයට වටිනාකමක් දීම වගේ අදහසක් මේකෙන් කියවෙන්නේ. ජපානයේ ඔකිනාවා ප්‍රදේශයේ ජනතාව ගැන අධ්‍යයනය කරලා තමයි මේ සංකල්පය ලෝකෙට ආවේ. මොකද මේ ජපානයේ ඔකිනාවා ප්‍රදේශයේ ජනතාව ගොඩක් ආයුෂ භුක්ති විඳින, දීර්ඝායුෂ තියෙන කට්ටිය. ඒ වගේම බොහොම සතුටෙන්, සැහැල්ලුවෙන් ඉන්න, මානසික ආතතිය, මානසික රෝග, කායික රෝග හැම දෙයක්ම අඩු, එකිනෙකාට උදව් කරගනිමින් ඊටාම සාමකාමීව ජීවත් වෙන පිරිසක්. ඒතර මෙයාලා මේ தත්ත්වයට ආවේ එයාලගේ ජීවන ක්‍රමය, එයාලා ජීවත් වෙන ක්‍රමය කොහොමද කියන එක ගැන ලෝකේ හොයන්න ගත්තා. ඒකෙදි මේ සංකල්පය ලෝකේ පුරා ජනප්‍රිය වුණා. ඉතින් මේක අපි අධ්‍යාපනයට යොදාගන්නේ කොහොමද? ඒ වගේම උසස් පෙළ විෂයක් තෝරා ගැනීමේදී මේ සංකල්පය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ මම කොටස් 4ක් දාලා තියෙනවා මේ රවුම් 4කින්. එකක් තමයි මේ කැමැති දේ. ඔයා කැමැති දේ. අනිත් එක ඔයාට දක්ෂතාව තියෙන දේ. එතකොට මේ කැමැති දේ සහ දක්ෂතාව තියෙන දේ ලෝකයට ලබා දීලා ආදායමක් ලබන එක
තමා රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මේ ජපන් ඒ ඉකිගායි සංකල්පය අපි කොහොමද අපේ උසස් පෙළ විෂයට ධාරාවට තෝරා ගැනීමේදී යොදාගන්නේ? ඒ අනුව අපි කැමති අපි දක්ෂ වගේම අපි කැමති දෙයක් ලෝකෙට දායාද කරන්නේ කොහොමද කියන එක ගැන තවදුරටත් කතා කර හැකි. මෙතන මම රවුම් 4ක් දාලා තියෙනවා. එකක් නිල් පාට රවුමෙන් තියෙන ඔබ කැමති දේ මොනවා කරන්නද ඔයා ආසා. දෙවෙනි එක තමයි ඔබ දක්ෂ මොනවටද කියන එක. ඊට පස්සේ කොළ පාට රවුමේ තියෙනවා ලෝකය ඔබෙන් බලාපොරොත්තු වන දේ. අනිත් රවුමේ තියෙන්නේ ඔබට වැටුප් ලබන ඔබට ආදායමක් ලබා ගත හැකි දේ. එතකොට ඔබ දැන් අපි ගන්න විෂයන් ටික අපි ඉගෙන ගන්න විෂයන් ටික ගමු. එතකොට ඔබ කැමති දේ විෂයන් ටික හෝ ඔබ කරන්න කැමති දේවල් තියෙනවානේ. දැන් සමහරු කැමති ගණන් හදන්න. තවත් සමහර අය කැමති සින්දු කියන්න. තව කෙනෙක් කැමති ට්‍රැවල් කරන්න. ඔය වගේ එක එක්කෙනා කැමති දේවල් තියෙනවා. ඒ වගේම දක්ෂ දේවල් තියෙනවා. සමහරු ගණිතයට දක්ෂයි, සමහරු සින්දු කියන්න දක්ෂයි, සමහරු වාහන එලවන්න දක්ෂයි නේද? ඒ වගේ දක්ෂකම් තියෙනවා. එතකොට කැමති දේ සහ දක්ෂ දේ ඉස්සලම හඳුනා ගන්න ඕනේ. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් එයා කැමති වුණාට ඒකට දක්ෂ නැහැ. දැන් හිතන්නකෝ ගොඩක් අය මේ සින්දු කියන්න කැමති. හැබැයි සින්දු කියීමේ දක්ෂතාව නැහැ. හැබැයි තවත් සමහර ඉන්නවා සින්දු කියන්න දක්ෂයි ඒත් කැමති නැහැ. තව පිරිසක් ඉන්නවා එයාට සින්දු කියන්න කැමැත්තකුත් තියෙනවා දක්ෂතාවකුත් තියෙනවා. එතකොට ඔය කැමැත්තක් තියෙන දක්ෂතාවක් තියෙන දෙයක් තමයි අපි තෝරගන්න ඕනේ අපේ ඉදිරි ගමනට. අපේ වෘත්තියක් කරනවා නම් ලොකු වෙලා නේද? ලොකු වුණාම වෙන්නේ කවුද කියනකොට ඒ කවුරු වෙන්න ඉන්න කෙනා බවට පත් වීමේදී ඔබ දක්ෂතාවක් දක්වන සහ ඔබ කැමැත්තක් දක්වන දේ ගැන හිතන්න ඕනේ. ඒ වගේම තමයි අපි එක එක්කෙනා මේ ලෝකෙට එවපු කාරණාවක් තියෙනවා. සෑම පුද්ගලයෙක්ම එක්කෙනාට වෙනස් ගති ලක්ෂණ වෙනස් මේ රූපයක් තියෙන්නේ. මිනිස්සු ලක්ෂයක් ගත්තත් එයාලගේ ස්වරූපය එකිනෙකට වෙනස්නේ. ඒ වගේම තමයි හැකියාවනුත් වෙනස්. එතකොට එක එක්කෙනා මේ ලෝකෙට එවපු හේතුවක් තියෙනවා. එතකොට අන්න එක තමයි අපි ලෝකෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන දේ. ඒ වගේම තමයි අපි මොනවා හරි සේවයක් ලෝකෙට දීලා අපිට ආදායමක් වැටුපක් ලැබෙනවා. එතකොට ඔන්න ඔය කාරණා 4 මේ රවුම් 4ක දාලා ඊට පස්සේ ඔය රවුම් 4 මෙහෙම ලං කරොත් එහෙම. එතකොට මෙතන රවුම් 4 ඡේදනය වෙන කැපෙන අවස්ථා තියෙනවා. එතකොට මේ අර වර්ග ටික ඔබ ආශා කරන දේ, ඔබ දක්ෂ දේ, ඔබ ලෝකේ බලාපොරොත්තු වෙන දේ, ඔබට ආදායමක් ලැබෙන දේ ඔය කියන 4ම ගැලපෙන්න ඕනේ අපේ ඉදිරි වෘත්තියක් තෝරා ගැනීමේදී. ඒතර වෘත්තිය තෝරා ගන්න නම් අපි උසස් පෙළට හරි විෂය මාලාවක් තෝරා ගන්න ඕනේ අපිට හරියන එකක්. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද කියලා අපි ඉදිරියට කතා කරමු. මෙන්න මේ රාමුව දැන් මේ ඉකිගයි වල අවස්ථා 4 මේ වෘත්ත 4 එකට ලං කරලා ඔයාලට පේනවා මේ කැපී යන තැන් තියෙනවා. ඒ කියන්නේ ඔබ දක්ෂ වෙන, ඔබට හැකියාව තියෙන, ලෝකේ බලාපොරොත්තු වෙන, ඔබට ආදායමක් දෙන මෙන්න මේ ඔක්කොම එකතු වෙලා එක තැනකට ගොනු වෙනවා. මේ ඒ අවස්ථාව තමයි අපි ගන්න ඕනේ. එතකොට මේ ඉකිගයි එක අපි හොයාගන්න ඕනේ වෘත්තියක්, රස්සාවක් නැත්නම් ව්‍යාපාරයක් තෝරාගනිද්දි ඒකෙදි එකට ඔබ ආදරය කරන දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ඒකට ආදායමක් ලැබෙන්නත් ඕනේ. මේක ලෝකයට අවශ්‍ය වෙන්නත් ඕනේ. එතකොට මේ විදිහට ඔය සටහනම එක විදිහට අඳින්න පුළුවන්, එක විදිහට නිර්මාණය කරන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා අවස්ථා කීපයක්. මේ
එක තැනක තියෙනවා මේ පැෂන් කියලා. එතකොට මෙන්න මේ කොටස මේ පැෂන් එක කියලා කියන්නේ මේ සිතක් තිබ්බ එක පැෂන් එක. එතකොට පැෂන් එක හැදෙන්නේ මේකේ තියෙනවා ලව් ඊළඟ ගුඩ් ඇට්. ඒ කියන්නේ ඔබ කැමති ඔබ ආදරය කරන දේ සහ ඔබ දක්ෂතාව දක්වන දේ අනුව ඒක තමයි යාගේ පැෂන් එක. ඊළඟට මෙතන තව තියෙනවා සටහනක් මේ අවස්ථාවක් ප්‍රොෆෙෂන්. ඒතර ඒකේ තේරුම මේ ඔයා දක්ෂ දේ සහ ලෝකයේ ඔයාගෙන් ඔයාට ගෙවන්නේ මොකටද කියන එක. ඊළඟ මෙතන තව එකක් තියෙනවා මේ වොකේෂන් කියලා. එතකොට ලෝකයේ අවශ්‍යතාවය සහ ඔබට ගෙවීම ලැබෙන දේ. ඊළඟ මේ මිෂන් එක කියලා තව අවස්ථාවක් එනවා. එතකොට ඒකේ තේරුම ඔබ ආදරය කරන දේ සහ ලෝකයට අවශ්‍ය දේ. ඔන්න ඔය වගේ මේ රවුම තව තව රවුමේ කැපෙන තැන් කීපයක් හතරක් එතන පෙන්වුම් කරනවා. ඊළඟට ඒ හතරම කැපෙන මේ ප්‍රධාන එකක් තියෙනවා මෙන්න මේ. ඔක්කොම ඒ කියන්නේ මේ ඔක්කොටම හරියන එකක් තියෙනවා. ඒකෙදි අපි තව ඉදිරියට ගියොත් එහෙම ඔබ ආදරය කරන ඔබ දක්ෂතාව දක්වන ඊළඟට ඒ දක්ෂතාවයට වැටුප් ලැබෙන මේක ලෝකයට අවශ්‍ය ඊළඟට ඔබ මේ ලෝකයට ආපු කාරණා ඔය ඔක්කොම එකතු වෙලා මෙතන මැද්දේ හැදෙනවා මේ එකක් මොකද්ද මේ ඉකිගායි කියන එක. එතකොට ඒක තමයි කියන්නේ ඒ තමන්ගේ මේ සියලුම කාරණාවලට ගැළපෙන වෘත්තියක් තමයි තෝරගන්න ඕනේ. තමන් ඒකට දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම තමන් ඒකට කැමැත්තක් ආදරයක් තියෙන්න ඕනේ. ඒ දෙක කරන්න ඒ දේ ලෝකයට අවශ්‍ය වෙන්න ඕනේ සහ ඒකට ආදායමක් ලැබෙන්න ඕනේ. ඔය ඔක්කොම ගැළපුණොත් තමයි අපිට ඒ කරන රැකියාව හෝ කරන වෘත්තිය කැමැත්තෙන් කරන්න හිතෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම රැකියාව නම් රැකියාව එපා වෙනවා. ඒ වගේම තමයි වෘත්තිය නම් වෘත්තිය එපා වීමක් වෙනවා. වෘත්තිය නම් එපා වෙන්නේ නැහැ. අපි ඒ වෙනස බලමු. රැකියාව හෝ ව්‍යාපාරය එපා වෙලා මානසික ආතතියටපත් වෙලා ගොඩක් ගැටලු වෙන්න පුළුවන්. ඉතින් මේ රැකියාවක් කියන්නේ වැටුපක් ලබා ගැනීම වෙනුවෙන් දෙන සේවයක්. එතකොට ඒකේ වෙන්නේ ඔබ දක්ෂ වෙන්නේ කුමකටද? ඔබ දක්ෂ වෙලා දක්ෂ වෙන්නේ කුමකටද සහ වැටුප් ලබා ගන්න. ඔයාට යම් දක්ෂතාවයක් තියෙනවා ඔයාට වැටුපක් ලැබෙනවා. දැන් හිතන්න යම් කෙනෙක් ඉන්නවා එයා ගණිතයට දක්ෂයි පොඩි කාලේ ඉඳලා. එයා ඒ පැත්තෙන් ඉහළට ගිහිල්ලා අපිට ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. එතකොට එයාට වෘත්තියම මේ රස්සාව හම්බ වෙනවා. දක්ෂතාවක් තියෙනවා. එතකොට ඒ දක්ෂතාවයේ ලෝකෙට දීලා වැටුපක් ගන්නවා. හැබැයි එයා ඒ රස්සාවට ආස නැත්තම් එයාගේ ඇඟේ තියෙන්නේ ආසාව තියෙන සින්දු කියන්න නම් එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් නම් එයාට මේ රැකියාව ඉක්මනින්ම එපා වෙනවා. ඉතින් එයාට දක්ෂතාවය තියෙනවා සහ ඒ දක්ෂතාවයට ලෝකයේ ගෙවන්න කැමති වුණාට එයා ඒ වැඩේ කරන්නේ අකමැත්තෙන්. එහෙම වුණාම රැකියාව එපා වීම මානසික ආතතිය වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට මේක වෘත්තියක් කියන්නේ ඒ වෘත්තියේ වෙනස තමයි ඒකට මේ තදබල ආශාවක් තියෙනවා. ඒක තමන්ගේ යුතුයකමක් විදිහට කරනවා. ඒ වගේම තමයි මේක ලෝකයටත් අවශ්‍යයි. ඒ කියන්නේ එයා ආදායමකුත් ලබනවා. නමුත් එයාට ඒ ආදායම ගැන හිතන්නේ නැතුව ඒ කරන දෙයට ඊටම තදබල ආශාවෙන් ඒක කරනවා. දැන් අපි හිතමු චිත්‍ර ශිල්පයක් එයා ගොඩක් ආශාවෙන් ඒක කරනවා. හැකියාවක් තියෙනවා. තදබල ආශාවක් තියෙනවා. එතකොට ඒකෙන් එයාට ආදායමකුත් ලැබෙනවා. ඉතින් මේ විදිහට තමන් ඊටාම කැමති දෙයක් කිරීම තුළින් එයාට මේ වෙලාව යනවා දැනෙන්නේ. දවල් වෙනවා රැ වෙනවා තේරෙන්නේ. කරන වැඩේ බොහොම සතුටින් කැමැත්තෙන් ඊටාම කැපවීමෙන් ඒක කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආදායමක් ලබනවා. එතකොට ඔය ඉකිගායි සංකල්පෙදී ඔන්න ඕක තමයි බලාපොරොත්තු වෙන්නේ. කරන රැකියාව හෝ වෘත්තිය ඊටා කැමැත්තෙන් ආසාවෙන් කරනකොට ඒක එයාටත් හොඳයි ලෝකයටත් හොඳයි. ඉතින් මේ විදිහට රැකියාවක් හෝ වෘත්තියක් කරන්න නම් හරි විෂය ධාරාවක් තෝරගන්න ඕනේ. එතන හරි විෂය ධාරාවක් තේරීම කියන්නේ දැන් කොහොමත් සාමාන්‍ය පෙළ දරුවෝ උසස් පෙළට යද්දී
එයාලගේ විෂය තෝරාගන්න එක එක ක්‍රම වලට තෝරනවා. දැන් එකක් තමයි මේ දෙමාපියෝගේ කීම නිසා මේ විෂයක් තෝරගන්නවා. සමහර යාළුවෝ කරන නිසා විෂයක් තෝරගන්නවා. නෑදෑයෝ කරන නිසා විෂයක් තෝරගන්න පුළුවන්. නෑදෑයෝ කියපු හින්දා තෝරගන්න පුළුවන්. ගුරුවරුන්ගේ බලපෑමෙන් තෝරගන්න පුළුවන් විෂයක්. නමුත් ඕකෙදි වඩා වැදගත් වෙන්නේ තමන් දක්ෂ දේ සහ ආස දේට අදාළ විෂයක් තෝරගන්න එක. දැන් ගොඩක් වෙලාවට උසස් පෙළ විෂය ධාරාවක් තෝරගද්දී දරුවන්ට එන ගැටලුව තමයි දැන් අපි හිතමු දැන් A9ක් ගත්ත කවුරු හරි. එයාට A9යි. එතකොට A9 ගත්ත කෙනාට ගොඩක් වෙලාවට දෙමාපියෝ යාළුවෝ ගුරුවරු ඒ හැමෝම කියන්නේ ඔයා ගොඩක් දක්ෂයිනේ. ඉතින් ඒ නිසා ඔයා මේ බයෝ කරන්න. නැත්නම් ඔයා මැක්ස් කරන්න. නේද? ආර්ට් වගේ සබ්ජෙක්ට් එකක් කරන එක හරි අපරාධයක්. ඒ වගේ කියනවා. නමුත් හිතන්නකෝ එයා ආසමේ වෙන කලාංශේ ඒ පැත්තේ යන්න. එහෙම නැත්නම් එයා වාණිජාංශයෙන් යන්න ආසයි. නැත්නම් ටෙක් පැත්තේ යන්න ටෙක් කරන්න ආසයි. නමුත් අර ගෙදරින් බලපෑම් කරනවා ඔයා මැක්ස් කරන්න, බයෝ කරන්න, යාළුවෝත් කියනවා. ඊළඟට යාළුවෝත් ඔක්කොම වගේ පන්ති හිටපු මැක්ස් බයෝ කරන්න යනවා. එතකොට දැන් මෙයාගේ ආසාව අපි හිතමු ටෙක් කියලා නැත්නම් ආර්ට් කියලා. නමුත් එයාට තීන්දුවක් ගන්න අතරමං වෙනවා. මොකද අර සමාජයේ ලෝකේ එයා වටේ ඉන්න අය කියන්නේ මේවා කරන්න නැත්නම් අපරාධේනේ මෙච්චර හොඳ රිසල්ට් එකක් අරන් කියලා. නමුත් ඒකෙදි ඇත්තටම බලන්න ඕනේ ඔයා දැන් හිතන්න ඔයාට ගණිතයට A එකක් තියෙනවා. ඒ හින්දා ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ කරන්න කියලා හැමෝම කියනවා. නමුත් ඔයාගේ වැඩි කැමැත්තක් නැහැ. ඔයාට ගණන් පුළුවන් සාමාන්‍යයෙන්. එතකොට දැන් අපි හිතමු මේ A පාස් එකක් ලකුණු 75ක් ගත්ත ළමයාත් ගණිතයට A එකක් තියෙනවා. ලකුණු 100 ගත්ත ළමෙනුත් ඉන්නවා. මේ දෙන්නම A. එතකොට මේ 75 ගත්ත පුද්ගලයා සමහර විට එයා මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්න ඇති. නේද? මේ ඉස්කෝලේ ඉගෙනගෙන තව පන්ති දෙක තුනකටත් ගිහිල්ලා ගෙදරටත් ගුරුවරු ගෙන්නගෙන අවුරුදු 10ක විතර පාස් පේපර්ස් කරලා එකම පේපර් එක දෙතුන් පාර කරලා ගොඩාක් මහන්සි වෙලා ලකුණු 75ක් 70ක් ඔය වගේ අරන් ඒකක් ගන්න ඇති. තව කෙනෙක් ඉන්නවා එයා මීට වඩා ගොඩාක් දක්ෂයි. එයා වැඩි මහන්සි වෙන්නේ ඉස්කෝලේ දෙන ගණන් ටික හදලා මේ පේපර් දෙක තුනක් කරලා ඊටාම මේ අඩු මහන්සියකින් ඒකක් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් තව එක්කෙනෙක්. එතකොට මේ දෙන්න ගත්තොත් එහෙම එක්කෙනෙක් ගොඩක් දක්ෂයි. දක්ෂතා පෙන්නලා ඒකක් ගත්ත කෙනා අනිත් එක්කෙනා ගොඩක් මහන්සි වෙලා ගත්ත කෙනා. එතකොට උසස් පෙළ ගණිතය කරන්න ගියාම මෙතනදී මේ අර අඩුම මහන්සියකින් ප්‍රතිඵල ගත්ත කෙනා හැම වෙලාවෙම ඉදිරියෙන් ඉන්නවා අනිත් එක්කෙනාට වඩා. එතකොට එයා ආසාවෙන් ඒ දෙක කරනවා. එයා විශේෂයටත් ආසයි හැකියාවක් තියෙනවා. එතකොට එයාට බොහොම ලේසියෙන් ඉහළට යන්න පුළුවන්. හැබැයි මේ අමාරුවෙන් මහන්සි වෙලා මේ ඒ සාමර්ථ්‍යය ගත්ත ඊළඟට එයා වැඩි මේ විෂයට ආසත් නැහැ. එතකොට මෙයත් යනවා ගණිත කරන්න. නමුත් එයාට මගදී එපා වෙනවා. මොකද ඔක්කොම දැන් දක්ෂ දරුවෝ පිරිසන්නේ යන්නේ විෂයන් වලට තෝරගෙන. එතකොට ඒ එකිනෙකා අතර තරඟය ගොඩක් තියුණු වෙනවා උසස් පෙළදී. එතකොට ඊළඟට සාමාන්‍ය පෙළට වඩා ගොඩක් විෂය නිර්දේශ අමාරුයි. කෙටි කාලයක් තුළ විශාල වැඩ කොටසක් කරන්න වෙනවා. එතකොට විශාල කැපවීමක් කරන්න වෙනවා. එතකොට තමන්ගේ ආශාව නැත්තම් ඒ විෂයට හැකියාවත් අඩුයි නම් තියෙන්නේ ආශාව කියන එක නැත්තම් එයාට උසස් පෙළ කරන්න මගදීම එපා වෙනවා. එතනින් එහාට එයාගේ වෘත්තිය මේ ඉකිගයි එක නැත්තම් ඉකිගයි එකට නෙවෙයි වැඩ කරේ එයාට විභාගෙත් එපා වෙනවා. ඊට පස්සේ අනාගතේ රැකියාව ගැන අවිනිශ්චිත බවක් එනවා.
ඉතින් ඒ නිසා මේ තමන් කැමති දේ සහ තමන්ට දක්ෂ දේ ඊළඟට ලෝකයට අවශ්‍ය දේ ඊළඟට ඒ කරන දෙයින් තමන්ට ආදායමක් ලැබෙනවද කියන එක ඔය ඔක්කොම ගැන සලකලා තමයි අපි විෂයක් තෝරගන්න ඕනේ. එතකොට මේ විෂයන් තෝරා ගැනීම පිළිබඳ ඉතාම පැහැදිලිව පාසල් වලින් විස්තර කරනවා. දැන් සාමාන්‍ය පෙළ ලියලා අවසන් කරලා උසස් පෙළ කරන්න ඉන්න දරුවන්ට පාසල් වලින් ඔයාලව කැඳවනවා. කැඳවලා එක එක විශේෂේෂ්ත්‍ර පිළිබඳ දැනුවත් කරන ඒ ගුරුවරු ඒවයින් තියෙන තෝරාගන්න විෂයන් මොනවද? ඒ විෂයන් කරලා යන්න පුළුවන් විශ්වවිද්‍යාල මොනවද? පාඨමාලා මොනවද? ඒ ගැන සම්පූර්ණ දැනුවත් කිරීමක් කරනවා. එතකොට ඊට අමතරව අපි මේ කතා කරේ මේ අපි එපා වෙන්නේ නැතුව අපට ගැළපෙන විෂය ධාරාවක් තෝරගත්තොත් කැමැත්තෙන් උසස් පෙළ කරලා කැමැත්තෙන් තමගේ අදාළ වෘත්තිය කරන්න ඕනේ. තමන්ට කැමති දේ තමයි කරන්න ඕනේ. එක එක්කෙනාට ඕන දේ නෙවෙයි. තමන්ට කැමති විෂය ධාරාවක් තෝරාගෙන උසස් පෙළ සාර්ථක උසස් පෙළට මුහුණ දෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.